දීප්තිමත් හිරු එළියක් සහිත දිනයක මන්සු සහ ඔහුගේ පවුලේ අය ඔහු සේවය කරන කඩදාසි නිෂ්පාදන සමාගම විසින් වසර 25ක් විශිෂ්ට සේවකයෙකු ලෙස සිටීම සඳහා ත්‍යාගයක් ලෙස එවන ලද මිල අධික මස් වලට ස්තුතිවන්ත වෙමින් අපූරු දිවා ආහාරයක් ගනිමින් සිටිති. මන්සුගේ ස්නායු විවිධාංගීකරණය වූ දියණිය රියොන් සෙලෝ වාදනය කරන අතර ඔහුගේ බිරිඳ ඔහු ඇයට මිලදීගත් ඉතා මිල අධික තෑග්ග නැවත විවෘත කරයි. මන්සු ඔහුගේ ජීවිතය ගැන කොතරම් සතුටු වෙනවද යත් ඔහු පවුල තදින් වැළඳ ගනී. ඊළඟ දවසේ කර්මාන්ත ශාලාවේදී සමාගම ඇමරිකානුවන් විසින් මිලදී ගෙන ඇති බවත්, වුන් නිෂ්පාදන රේඛාවෙන් 120ක් කපා හරින බවත්, ඉවත් කිරීමට නම් ලැයිස්තුවක් අවශ්‍ය බවත් මන්සු දැනගනි. කිසිවකු සේවයෙන් පහ නොකරන ලෙස ඒත්තු ගැන්වීමට මන්සු නව හිමිකරු වෙත ළඟා වේ. නමුත් මිනිසා නොසලකා හරියි. සගයෙක් මන්සුගෙන් මිල අධික ආහාර යෝවාද කියා අසයි. සේවයෙන් පහ කළ සේවකයින්ට පමණක් එම තෑග්ග ලැබුණේ උදාසීන ආක්‍රමණශීලී සමුගැනීමක් බව හෙළි කරයි. ඒ කියන්නේ මන්සු දැන් රැකියා විරහිතයි. ඔහුගේ පවුලේ අයට නොකියා මන්සු රැකියා විරහිත පුද්ගලයින් සඳහා ආධාරක කණ්ඩායමකට සම්බන්ධ වීමට තීරණය කරයි. සත්කාරකයා සෑම කෙනෙකුම ඔවුන්ගේ මුහුණු ස්පර්ශ කරන චාරිත්‍රයකට යොමු කරයි. එහිදී ඔවුන් රැකියා අහිමිවීම ඔවුන්ගේ වරදක් නොවන බවත් ඔවුන්ගේ පවුල් ඔවුන්ට සහාය වනු ඇති බවත් නැවත නැවතත් කියයි. මෙය මන්සුට මිරිට කතා කර සිදු වූ දේ පැවසීමට ප්‍රමාණවත් ශක්තියක් ලබා දෙයි. නමුත් ඔහු පොරොන්දු වන්නේ මාස 3කින් ඔහුට නැවත රැකියාවක් ලබා දෙන බවයි. මාස 13කට පසු මන්සු ඉතා සුළු වැටුපක් සහ නරක පැය ගණනක් සමග සිල්ලර වෙළඳාමේ සේවය කරයි. ඔහුට ඉතා කරදරකාරී දත් කැකුමක්ද ඇත. නමුත් ඔහු දන්ත වෛද්‍යවරයාට මුදල් වියදම් කිරීම ප්‍රතික්ෂේප කරයි. දිනක් මිතුරෙකු ඔහුට වැදගත් සමාගමක සම්මුඛ පරීක්ෂණයක් ලබා දෙයි. එබැවින් මන්සු ඔහුගේ කළමනාකරුගෙන් ඔහුට කලින් පිටව යා හැකිද විමසයි. මිනිසා ඔහුව සේවයෙන් පහ කරයි. ඔහුට ඔහුගේ නිල ඇඳුම ආපසු ලබා දිය යුතු බැවින් ඔහු ඔහුගේ යට ඇඳුමෙන් පාරට බසී. මන්සුගේ මිතුරා ඔහුට අනතුරු හඟවන්නේ සම්මුඛ පරීක්ෂණය අතරතුර සමාගම සෑම විටම මිනිසුන්ගෙන් ඔවුන්ගේ දුර්වලතාවය කුමක්දයි අසන බවත් එය ඉතා සංවේදී කාරණයක් බවත්ය. පිළිතුරු දිය යුතු ආකාරය පිළිබඳ අදහස් සඳහා ඔහු මිරිට කතා කරයි. නමුත් ඇය පවසන්නේ ඔහු ශාකවලට ඕනෑවට වඩා ආදරය කරන බවයි. මිරිත් ඇපෑල පරීක්ෂා කරන විට ඔවුන් උකස් ගෙවීම් වලින් පිටුපසින් සිටින බව ඇය සොයා ගනී. දහවල් මන්සු සම්මුඛ පරීක්ෂණයට ගොස් මුළු කාලයම නොසන්සුන්ව සිටී. ඔහුගේ දුර්වලකම ගැන විමසූ විට ඔහු පවසන්නේ ඔහුට කිසිවක් එපා කියන්නට නොහැකි බවයි. මේ නිසා ඔහු සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වේ. එදින රාත්‍රියේ මිරි නිවේදනය කරන්නේ ඇයට දන්ත සායනයක රැකියාවක් ලැබුණු බවයි. මන්සුට රැකියාවක් ලැබෙන තුරු පවුලට නතර කිරීමට සිදුවන අමතර ක්‍රියාකාරකම් ලැයිස්තුවක්ද ඇය සකස් කර ඇත. නමුත් රියොන්ට ඇගේ සෙලෝ පන්ති තබා ගැනීමට අවසර ඇත. ඇයට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ මෝටර් රථ කුඩා ලාභදායී මාදිලි සඳහා හුවමාරු කර ගැනීමට සහ ඔවුන්ගේ ණය ගෙවීමට සහ මහල් නිවාසයක් කුලියට ගැනීමට හැකි වන පරිදි නිවස විකිණීමටයි. මන්සු මෙම අදහසට වෛර කරන අතර මෙය ඔහුගේ ළමා කාලයේ නිවස බවත්, එය අලුත් වැඩියා කිරීමට ඔහු ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළ බවත් ඇයට මතක් කර දෙයි. කෙසේ වෙතත් මන්සුගේ වෙන් කිරීමේ මුදල් අවසන් වී ඇති බව රියොන් පෙන්වා දෙන අතර මාස 3කින් ගෙවා නොදැමුවහොත් ඔවුන්ට නිවස අහිමි වන බව පවසන බැංකුවෙන් ලැබුණු ලිපියක් ඔහුට පෙන්වයි. උදෑසන මිරිගේ දෙමාපියන් පවුලේ බල්ලන් රැගෙන යන අතර මන්සු රැකියාවක් සොයාගත් පසු ඔවුන් ආපසු ලබා දෙන බව මිරි දරුවන්ට පවසයි. පසුව වොන් නෝ නම් විභව ගැනුම්කරුවෙකු නිවස පරීක්ෂා කිරීමට පැමිණෙන අතර මන්සු අතිශයින් අපහසුතාවයට පත්වන බැවින් ඔහු පිටව යයි. පිටතදී ඔහු තම පුත්සියොන් ඔහුගේ හොඳම මිතුරා වන ජියොන් හෝ සමග කාලය ගත කරන බව දකි. ඔහු වොන් නෝගේ පුතා වේ. රයොන් බල්ලන් වෙනුවෙන් හඬා වැටෙන අතර ඔවුන් නිවස අතහැර නොයන බවට මන්සු ඇයට පොරොන්දු වේ. තවත් අසාර්ථක සම්මුඛ සාකච්ඡාවකින් පසු මන්සු අවසානයේ දනින් වැටි හිඟාකමින් තම තත්ත්වය බෙදා ගනිමින් කඳුළු සලමින් ලොක්කාට සවන් දීම සඳහා නාන කාමරයේ දොර අවහිර කරයි. කළමනාකරු සියොන් චුල් තම ලොක්කාට පිටව යාමට මන්සුව තල්ලු කරයි. පසුව ඔහු ඔහුට වැඩි ගෞරවයක් ලබා දෙන ලෙස පවසන අතර ඔහුට පානයක් සඳහා යම් මුදලක් ලබා දෙයි. බාර් එකේදී මන්සු සියොන් චුල්ගේ වීඩියෝ නරඹමින් විස්කි පානය කරන අතර ඔහු ඉතා සාර්ථක බලපෑම්කරුවෙකු බව දැනගනී. මේ මොහොතේ ඔහුට ඉරිගෙන් වීඩියෝ එමතුමක් ලැබෙන අතර ඔහු බාර් එකේ සිටීම ගැන ඔහුට බැන වදින අතර රියොන්ගේ සෙලෝ ගුරුවරිය ඔවුන් සමග කතා කිරීමට කැමැති බව ඔහුට දන්වයි. යුවල ගුරුවරිය සමග රැස්වීමක් පවත්වන අතර ඇය තවදුරටත් රියොන්ට ඉගැන්වීමට නොහැකි බව දන්වන්නේ ඇය දක්ෂ කාන්තාවක් බවත් වඩා මිල අධික උපදේශකයෙකුගෙන් උසස් පන්ති අවශ්‍ය බවත්ය. එදින රාත්‍රියේ මන්සු සහ මිරි සියොන් චුල් තම සමාගම සඳහා සාදන ලද වීඩියෝ නරඹති. සියොන් චුල්ගේ රැකියාව මන්සුට පරිපූර්ණ වනු ඇති බව මිරි පෙන්වා දෙන අතර විහිළුවට මෙන් සියොන් චුල්ට අකුණු සැර වැදිය යුතු බව පවසන අතර එය මන්සුට අදහසක් ලබා දෙයි. ඊළඟ දවසේ මන්සු සියොන් චුල් නගරය වටා ලුහුබඳිනවා. සියොන් චුල් හදිසියේම ඇමතුමක් ගැනීමට ඇවිදීම නතර කළ විට මන්සු අල්ලා ගැනීමට ආසන්න වන අතර ඉක්මනින් උඩුමහලට සැඟවීමට දිව යයි. ඔහු සියොන් චුල් දෙස බැලීමට ගොඩනැගිල්ලක් මත සිටගෙන ශාක බඳුනක් ඔසවයි.
ඔහු තත්පර කිහිපයක් සියොන් චුල්ට ඉහළින් තබාගෙන සිටී. ඊට පස්සේ එයා ඒක බිම දාන්නේ ලොකු එකක් ගන්න විතරයි. ඒක බිම දාන්න හදනකොට බඳුන් හිමියා ඒක අල්ලගන්නවා. මන්සු ඒක බිම දාන්න වෙනවා. කාන්තාවගෙන් පැලය මිලදී ගන්නකොට මන්සු තේරුම් ගන්නවා සියොන් චුල් අතුරුදහන් වුණත් ගොඩක් තරඟකාරීත්වයක් තියෙන නිසා එයාට රැකියාව ලැබෙයිද කියලා එයාට සහතික වෙන්න බෑ කියලා. දහවල් කාලයේදී මන්සු සෙල්ලම් තුවක්කුවක් සහ 1000ක දුරකථනයක් අරගෙන ගෙදර එනවා. මොකද එයාට සැලැස්මක් තියෙනවා. දැන්වීමක් දාන්න කඩදාසි හදන සංග්‍රාවකට කතා කරලා තමයි එයා පටන් ගන්නෙ. ඊළඟ දවසේ වල්මෝ එයාගේ බිරිඳ ඒරාට කරදර කරනවා. එයා රැකියාව අහිමි වුණුදා ඉඳන් මත්පැන් පානය කරලා නෑමෙන් වැළකී මුළු කාලයම ගත කරනවා. ඒරා විගණනයකට ගියාට පස්සේ බාම්මෝ කඩදාසි හදන සංග්‍රාව කියවනවා. කර්මාන්තයේ උසස් දැනුමක් තියෙන අය ඉල්ලන මෑන්සුගේ ව්‍යාජ රැකියා දැන්වීමක් හොයාගන්නවා. මෙය අවසානයේ සෝෆාවෙන් ඉවත් වී ස්නානය කිරීමට සහ ඔහුගේ සියලු අත්දැකීම් විස්තර කරන අයදුම්පත් ලිපියක් ලිවීමට බාම්මෝට පෙළඹවීමක් ඇති කරයි. ඉක්මනින්ම මන්සූට ව්‍යාජ රැකියාව ඉල්ලා ජීවදත්ත පත්‍රිකා 100 ගණනක් ලැබේ. ඔහු ඒ සියල්ල කියවා තමාගේම ඒවා සමග සංසන්දනය කරයි. රැකියා සම්මුඛ පරීක්ෂණයකදී ඔහුට පරාජය කළ හැකි මිනිසුන් දෙදෙනෙකු පමණක් ඉතිරි වන තුරු බාම්මෝ සහ ෂිජු අනෙක් සියලුම ලිපි පුරුස්සා දැමීමෙන් පසු මන්සූ තම පියාගේ වියට්නාම් යුද තුවක්කුව ස්මාරකයෙන් ගෙන එය සෙල්ලම් තුවක්කුවෙන් ප්‍රතිස්ථාපනය කරයි. ඊළඟ දවසේ මන්සූ බල්මෝ ගැන ඔත්තු බැලීමට පටන් ගනී. ඔහු ගස් අතර හොඳ ස්ථානයක් සොයාගෙන ඔහුගේ දුරදක්නයෙන් නිවස නරඹයි. අවාසනාවකට මෙන් නිවසේ ආරක්ෂක කැමරාවක් ඇති බව ඔහු සොයාගනී. හදිසියේම ඒරාගේ තරුණ පෙම්වතා ජනේලයෙන් රිංගා යන අතර බල්මෝ ඔහු කැමරාවෙන් වැළකී සිටින ආකාරය අධ්‍යයනය කරයි. තරුණයා වනාන්තරයේ දෙසට ඇවිදීමට පටන්ගත් විට මන්සූ භීතියට පත් වී ඔහුගේ මෝටර් රථය වෙත දිව යයි. පසුදා මන්සූ එම ස්ථානයට නැවත පැමිණෙන අතර ඔහු හතු සොයමින් සිටියදී බල්මෝ ඔහුව පාහේ දකි. මන්සූ වෙලාවට සැඟවී තුවක්කුව එළියට ගන්නවා. නමුත් වෙඩි තියන්න ඔහු බයයි. ඒ මොහොතේ ඒරා ඇගේ සැමියා සමග එකතු වන අතර ඔවුන් විනෝද චාරිකාවක් යනවා. බොම්මෝ ඔහුගේ බිරිඳගේ කතාබහ නොසලකා හරිමින් ඔහුගේ දුරකථනය පරීක්ෂා කරමින් ව්‍යාජ කඩදාසි සමාගමෙන් පණිවිඩයක් එනතුරු බලා සිටී. මේ නිසා ඒරා කලබල වීමට හේතු වන අතර ඇගේ පියා කඩදාසි සමග පමණක් වැඩ කිරීමට කැමති නිසා ඇගේ පියාට ලබා දුන් කැපේ රැකියාව බාර නොගැනීම ගැන ඇගේ සැමියාට බැනවදී. තම කර්මාන්තයේ වසර ගණනාවක් ඇයව පෝෂණය කළ බව බොම්මෝ ඇයට මතක් කර දෙන අතර කඩදාසි කර්මාන්තයක් භෞතික තැපැලක් ඒවයිද කියා කල්පනා කරයි. එබැවින් ඔහු තැපැල් පෙට්ටිය පරීක්ෂා කිරීමට නිවසට දිව යන අතර ඒරා ඔහුට ආහාර විසි කරයි. හදිසියේම මන්සු කන්දෙන් පහළට පෙරලෙන අතර ඒරා ඔහුව දෂ්ට කරයි. ඔහුට සර්පයෙකු දෂ්ට කර ඇත. එබැවින් ඒරා තුවාලය දුටු විට ඇය ඔහුගේ කකුල වටා ඔහුගේ ටයි පටිය උතා ඒ ඉහළට ඔසවා තබා ගන්නා ලෙස ඉල්ලා සිටි. ඉන්පසු ඇය ලයිටරයකින් පිහියක් රත් කර තුවාලය කපා දමන්නේ ඇය විෂ උරා ගැනීමට පෙරය. මන්සු අමුතු වෙලා ඇයව තල්ලු කරන්න හදනවා. නමුත් ඒරා ඇය මේක එකපාරක් නාට්‍යයක කළා කියලා බල කරලා දිගටම උරනවා. ඒ වෙලාවේ මන්සුට ඉරිගෙන් කෝල් එකක් එනවා. ඒ නිසා එයා කියනවා එයා පස්සේ එයාට කතා කරන්නම් කියලා. ඒරා ඉවර වුණාට පස්සේ ඇය සර්පයන්ව වළක්වා ගන්න පොල්ලක් දෙනවා. ඒරා මන්සු අන්තර්ජාලයේ සර්පයා ගැන තොරතුරු හොයනකොට ඒරා එයාට ප්‍රතිවිරුද්ධ උපදෙස් දුන්නා කියලා හොයාගන්නවා. කකුල පහළට දාලා තුවාලය කපන්න හෝ උරා බොන්න එපා කියලා වෛද්‍යවරු නිර්දේශ කරනවා. ඊට පස්සේ ඔහු සහ මිරි පරණ දවස් ගැන කතා කරමින් නටන්න පටන් ගන්නවා. කෙසේ වෙතත් මිරි ඔවුන්ගේ විනෝදයට බාධා කරමින් සියොන් ගැන සාකච්ඡා කරනවා. ඔහු මිරිගේ පෙර පෙම්වතෙකුගේ පුතෙක් කියලා පෙනී යනවා. නමුත් මන්සු මිරිව විවාහ කරගත්තේ කොල්ලාට අවුරුදු 2දී. ඒ නිසා ඔහු නිතරම හිතුවේ මන්සු එයාගේ ඇත්ත තාත්තා කියලා. මිරි එයා ගැන ඇත්ත කියන්න ඕනද කියලා කල්පනා කරනවා. නමුත් මන්සු ඒක ප්‍රතික්ෂේප කරන්නේ එයා දරුවාව ඇති දැඩි කරලා තියෙන නිසා. එයා කොහොමත් එයාගේ ඇත්ත තාත්තා නිසා. ඊට පස්සේ මන්සු කියනවා රැකියා සම්මුඛ පරීක්ෂණවලට යන්න එයා ගොඩක් ගෙදරින් එළියට ගිහින් කියලා. මිරි කියනවා කඩදාසි කර්මාන්තයට සම්බන්ධ නැති රැකියාවක් බාර ගන්න ඕනේ කියලා. වාවුමෝ වගේම මන්සුත් කඩදාසි කර්මාන්තයේ එයාලට කරලා තියෙන දේ සහ ඩිජිටල් යුගයේ ඒක ජීවමානව තියාගන්න කොච්චර වැදගත්ද කියලා එයාට මතක් කරනවා. ඊළඟ දවසේ තරුණයා කලක් මෙන් කැමරාව මගහැර මන්සුගේ ඇතුළට රිංගනවා. ඔහු ඉක්මනින් උඩුමහලට ගිහින් ඒරා එයාගේ පෙම්වතා එක්ක කාර්යබහුල වෙනවා ඇහෙනවා. නමුත් බල්මෝ ළඟ නැති නිසා එයාට යන්න වෙනවා. කාර්ය යන අතරේ මන්සු බල්මෝ ගෙදර යනවා දකිනවා. ඒ නිසා ඔහු වහාම කාර් එක හරවලා එයාව අනුගමනය කරනවා. ගෙදරින් එළියට එනකොට මන්සු බල්මෝට කතා කරන්න 1000ක දුරකථනය භාවිතා කරලා කියනවා එයාව සම්මුඛ පරීක්ෂණයකට යවන්න ඕන කියලා. නමුත් සමාගමේ හිමිකරුට වැදගත් ව්‍යාපාරික ගමනක් යන්න තියෙන නිසා දැන්ම කාර්යාලයට යන්න වෙනවා. බල්මෝ එකග වුණත් හොඳ ඇඳුම් මාරු කරගන්න තාමත් ඇතුළට යනවා. මේ නිසා එයාගේ බිරිඳගේ අනියම් සම්බන්ධය හොයාගන්න පුළුවන් වෙනවා. ඒ නිසා එයා ඉක්මනින්ම එළියට ඇවිත් බිම වැටෙන්න පටන් ගන්නවා.
ඉන්පසු බල්මෝ සම්මුඛ පරීක්ෂණය නැවත සැලසුම් කිරීම සඳහා සමාගමට කතා කිරීමට උත්සාහ කරයි. නමුත් මන්සු ඔහු දෙස බලා සිටින අතර දුරකථනයට පිළිතුරු නොදේ. මානසික අවපීඩනයෙන් පෙළෙන බල්මෝ මිතුරෙකු සමග මත්පැන් පානය කිරීමට පිටත් වේ. වසුව මන්සු මිරිව රැගෙන යන අතර ඇය මගියාගේ අසුනේ ක්ෂණික ආහාර බෑගය සොයාගෙන ඇගේ සැමියාගේ වියදම් ප්‍රතික්ෂේප කරයි. මිරිගේ ලොක්ක ජින් හෝට දත් කැකුමක් ඇති බව ආරංචි වී ඇති බැවින් එය බලා ගැනීමට ඔහුට ඕනෑම වේලාවක පැමිණිය හැකි බව ඔහු ඔහුට පවසයි. ජින් හෝ තරුණ හා ආකර්ශනීය බැවින් මන්සු ඊර්ෂ්‍යා කර කෝපයට පත්වේ. එබැවින් ඔහු ඉතා අමුතු ලෙස රිය පදවා මිරිට නැවත කිසිදා තම ලොක්කාට ඒ ගැන නොකියන ලෙස පවසයි. වසුව මන්සු මුළුතැන්ගේ අත්වැසුමක් තුළ තුවක්කුව සඟවාගෙන බාම්මෝගේ නිවසට පැමිණේ. දුක්බර සංගීතයට සවන් දෙන පුද්ගලයා ඔහු දකින අතර ඔහු ඔහුට අත දිගු කරන විට බාම්මෝ උපකල්පනය කරන්නේ ඔහු ඒ රාගේ පෙම්වතා බවයි. මන්සු තුවක්කුව හෙළි කිරීමට අත්වැසුම් කිහිපයක් ගලවා ගන්නා අතර ඒ රා නිවසට පැමිණ ඔහුව දකින අතර ඇය බාම්මෝගේ සමාගමේ සම්මානය ලබාගෙන ඔහුට පහර දීමට සූදානම් වේ. කෙසේ වෙතත් බාම්මෝ තමා ඔහුට පමණක් ආදරය කරන බව පවසන විට ඇය කැටි ගැසේ. තම බිරිඳ කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකිරීම සහ වෙනත් රැකියාවක් බාර ගැනීමේ ඇගේ අදහස නොසලකා හැරීම ගැන මන්සු බල්මෝට කෑ ගැසීමට පටන් ගනී. කඳුළු සලමින් බල්මෝ පවසන්නේ තමා සිල්ලර වෙළඳාමට වඩා හොඳ තනතුරක් ලැබිය යුතු ඉංජිනේරුවෙකු බවත් ඔහුගේ පිටුපස රිදෙන නිසා ඔහුට පෙට්ටි චලනය කළ නොහැකි බවත්ය. ඊරා නිදහසට කරුණ මෝඩකමක් ලෙස සලකන අතර තර්කයට සම්බන්ධ වීමට උත්සාහ කරන අතර එය මන්සුව බිය ගන්වයි. එමගින් ඔහු හම්බෙන් බල්මෝගේ උරහිසට වෙඩි තබයි. එවිට ඒරා මන්සුට සම්මානයෙන් පහර දෙන අතර එමගින් ඔහු තුවක්කුව බිම හෙලයි. ඔවුන් තිදෙනා වැටි ආයුධය සඳහා සටන් කිරීමට පටන් ගනී. ඒරා මන්සුව හුස්ම හිර කිරීමට උත්සාහ කරන අතරතුර බල්මෝ තුවක්කුව අල්ලාගෙන ඔවුන් දෙසට යොමු කරයි. නමුත් මන්සු ඇගේ සැමියා බිම හෙලීමට ඒරාට පයින් ගසයි. නැවතත් තුවක්කුව වැටෙන අතර ඒරා එය අල්ලා ගන්නා තෙක් සටන දිගටම පවතී. තවත් කාඹු උණ්ඩයක් එල්ලවන අතර මන්සු වහාම භීතියෙන් පලා යයි. බල්මෝ මන්සු පසුපස හඹා යයි. නමුත් ඔහු පිටතට ගිය විගස ඒරා ඔහුට වෙඩි තබයි. බල්මෝ මිය ගිය පසු ඉලක්කයක් නොමැතිව අහඹු ලෙස වෙඩි තබමින් සිටියදී ඒරා මන්සු පසුපස යයි. මන්සු මෝටර් රථයට නැගී පලා යයි. ඔහුට ඉන්ධන නොමැති බව දුටු මන්සු ඉන්ධන පිරවුම්හලේ නතර වේ. ඔහුට ඉරිගෙන් මග හැරුණු ඇමතුම් 10ක් ඇති බැවින් ඔහු ඇයට නැවත කතා කිරීමට උත්සාහ කරයි. නමුත් ඇය පිළිතුරු නොදේ. ඉන්පසු මන්සු තම දරුවන්ට කතා කරයි. ඔවුන් තම මව කොහෙද නොදන්නා නමුත් ඔබේ පියා මේ සඳහා මුදල් ගෙවන බව ඇය පවසන බව ඔවුන්ට ඇසුණි. මෙයින් මන්සුට වැටහෙන්නේ ඔවුන් සහභාගී විය යුතු ඇඳුම් සාදයක් ගැන ඔහුට අමතක වූ බවයි. මේ අතර මිරිචින් හෝ සමග සාදයට ගොස් ඇති අතර ඇය වෙනුවෙන් ඇගේ ප්‍රියතම නර්තනය පවා ඉගෙනගෙන ඇත. මන්සු අවසානයේ පැමිණෙන විට ඔහුගේ බිරිඳ තවත් පිරිමියෙකු සමග නටන ආකාරය දැකීමෙන් ඔහු කම්පනයට පත්වේ. ඔහු අපහසුවෙන් ඔවුන් දෙසට නටන අතර මිරි ඔහුව දකින නමුත් ඔහු යනතුරු ඇය ඔහුව නොසලකා හරියි. වසුව මන්සු බාමෝගේ නිවසට පැමිණේ. ඒරා ඇගේ පෙම්වතා සමග කාර්යබහුල වන අතරතුර මන්සු මල සිරුර වලලා තුවක්කුව ආපසු ලබා ගනී. එදින රාත්‍රියේ පසුව මිරි නිවසට පැමිණෙන විට මන්සු ඇගේ ලාච්චු හරහා ගොස් ඇය ඇඳ සිටියට ඇඳුම් මොනවාද පරීක්ෂා කර ඇති බවත් ඔහු ඇයි ජින් හෝ සමග නිදාගෙන සිටි බවට චෝදනා කරන බවත් දැනගනී. ඔහු ඇගේ පෑන්ටියේ සුවඳ දැනීමට උත්සාහ කරයි. එබැවින් මිරි ඔහුව පන්නා දමයි. ඔහු මත්පැන් පානය කර ඇති බව ඇය වටහාගෙන ඔහුට බැන වදී ඔහු කලින් හැබ්බැහි වූවෙකු බවත් වසර 9ක් පිරිසිදුව සිටි බවත් හෙළි කරයි. ඔහුගේ බීමත් දිනවලදී මන්සු සියොන්ට පහර දෙයි. මිරි ඇගේ පෑන්ටි මන්සුගේ මුහුණට විසි කර ඇයව විශ්වාස නොකිරීම ගැන ඇයට කෑගසයි. මෙම දුෂ්කර කාලවලදී ඔවුන් එකට සිටිය යුතු බව මන්සු පැවසීමට උත්සාහ කරයි. නමුත් ඔහු මෑතකදී ඉතා රහසිගතව සිටි බවත් ඔහු නව මෝටර් රථයේ ධාවනය කළ සියලු සැතපුම් ඇය දැක ඇති බවත් මිරි පෙන්වා දෙයි. ඇය ඔහු තමාට වංචා කළ බවට චෝදනා කළත් මන්සු ඔහුගේ රැකියා සම්මුඛ පරීක්ෂණ කතාවට ඇලී සිට පලා යන අතර ඔහු පිටතට යන අතරතුර අහම්බෙන් ඔහුගේ මුහුණට පහර දෙයි. වසුදා මන්සු තම දියණියට වඩා හොඳ රැකියාවක් සොයා ගත හැකි වන තෙක් සපත්තු සාපුවක සේවය කරන ශිජෝ පසුපස හඹා යාමට පටන් ගනී. දියණිය ශිජෝගෙන් මුදල් ඉල්ලා ගබඩාවට පැමිණෙන විට සේවාදායකයෙක් බලා සිටීමෙන් වෙහෙසට පත්වී කිසිවක් මිලදී නොගෙන පිටව යයි. ශිජෝ පැහැදිලිවම ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන අතර මන්සුට ඔහුගේ සැලැස්ම ගැන නරකක් දැනේ. ශිජෝ ඔහුව දැක ඔහු ගනුදෙනුකරුවෙකු යැයි සිතන විට මන්සුට කොතරම් වරදකාරී හැඟීමක් ඇති වේදයත් ඔහු තම දියණියට සපත්තු අවශ්‍ය බව පවසයි. පිරිමින් අවසානයේ කඩදාසි සඳහා ඇති ආදරය, රැකියා විරහිතභාවයේ හැඟීම සහ දුෂ්කර දියණියක් ඇති දැඩි කිරීමේ දුෂ්කරතා ගැන කතා කරති. මන්සු ඔහුට පවසන්නේ රියොන් සපත්තු මිලදී ගැනීමට පෙර ඒවා උත්සාහ කර බැලීමට කැමැති බවත් පසුව නැවත පැමිණෙන බවට පොරොන්දු වන බවත්ය. සවස් වරුවේ මන්සු තම මෝටර් රථය කැඩිලා කියලා මවාපාමින් පාර අයිනේ බලා සිටිනවා. ශිජෝ ඒ අසලින් යන විට ඔහු උදව් කිරීමට නතර වෙනවා.
මන්සු ඔහුට පවසන්නේ සපත්තු සඳහා ආපසු නොගිය බවයි. මන්ද මෝටර් රථය ඇදගෙන යාම මිල අධික වන අතර ඔහු සතුව එතරම් මුදල් නොමැති බැවිනි. ශිජෝගේ ජීවදත්ත පත්‍රිකාවේ යන්ත්‍ර අලුත් වැඩියා කරන්නෙකු ලෙස ඔහුට යම් අත්දැකීම් ඇති බව ඔහු කියවූ බැවින් මේ සියල්ල ඔහුගේ සැලැස්මේ කොටසකි. ශිජෝ එන්ජිම පරීක්ෂා කරන අතරතුර මන්සු තම තුවක්කුව එළියට ගෙන ඒ ඔහුට පෙන්වා එම පුද්ගලයාගේ මුහුණ වසා දමන්නේ වරදකාරී හැඟීම අඩු කර ගැනීමටයි. ශිජෝ ඔහුව තල්ලු කර පලා යාමට උත්සාහ කරයි. නමුත් මන්සු ඉක්මනින් ඔහුව මරා දැමීමට ඔහුට වෙඩි තබයි. සිරුර ඔහුගේ කඳේ සඟවා ගැනීමෙන් පසු මන්සු ශිජෝගේ මෝටර් රථයෙන් අලු කැමරාව රැගෙන පිටවෙයි. ඔහු උණ්ඩ නඩුව බිම තැබූ බව නොදැන. නගරයේ වැස්සක් ඇද හැලෙන විට සියොන් නිවසින් පිටතට රිංගලා තම පියාගේ ගබඩාවට අගුළු දමා ඇති මුරපදය දන්නා ජියන්හුව මුණ ගැසෙයි. පිරිමි ළමයින් කඩා වැදී දුරකථන කිහිපයක් සොරකම් කර මුදල් උපයා ගැනීම සඳහා ඒවා නැවත විකිණීමට සැලසුම් කරති. අවාසනාවකට මෙන් ඔවුන් බයිසිකල් වලින් පැන යන විට පොලිසිය ඔවුන් පසුපස ලුහුබඳින අතර එබැවින් පිරිමි ළමයින් අවධානය වෙනතකට යොමු කිරීමක් ලෙස බෙදී යයි. පොලිස් කාර්ය ජියන්හව පසුපස යන බැවින් සියොන් ආරක්ෂිතව නිවසට යයි. මන්සු පැමිණෙන විට සියොන්ගේ බයිසිකලය මඩෙන් වැසී ඇති බව ඔහු දකි. ඔහු එය චලනය කර වලක් හාරන්නට පටන් ගනි. නමුත් ඔහු ඕනෑවට වඩා වෙහෙසට පත්ව සිටින අතර මල සිරුර බුම්මදාන නොකර නින්දට වැටේ. වසුදා උදෑසන පොලිසිය පැමිණ සියොන අත්අඩංගුවට ගනි. ශිෂ්‍යෝගේ ඇඳුම් කඳෙන් ඉබිකම් කරන බව මන්සු දුටු නිසා එය ආවරණය කිරීම සඳහා ඔහු මෝටර් රථය අසල සිටගෙන සිටීමට ඉක්මන් වේ. දැන් පවුලේ අයට මල සිරුර කඳේ තබාගෙන පොලිස් ස්ථානයට යාමට සිදුවේ. යූරිය ස්ථානයේදී මන්සු සියොන්ට උපදෙස් දෙන්නේ ජියන්හව අපරාධය කිරීමට තමා තල්ලු කළ බව ප්‍රකාශ කරන ලෙසත් පවුල ආරක්ෂා කිරීම ගැන ඔහුට කතාවක් ලබා දෙන ලෙසත්ය. කොල්ලා සොනව නොසලකා හරින විට ඔහු එය නොසලකා හරී. මේ අතර මිරි ඇගේ බ්‍රා එක ගලවා ගැනීමට නාන කාමරයට යයි. ඉන්පසු ඇය වොන්හෝට කතා කරන්නේ චෝදනා එල්ල නොකරන ලෙස ඔහුට හේතු ගැන්වීමට, ඔහුගේ අවධානය වෙනතකට යොමු කිරීමට, ඇගේ පපුව ඇගේ සෙවටරයෙන් පිටතට ඇදී යාම නිසාය. ඉක්මනින්ම මන්සුද සංවාදයට එක්වන අතර ඔහු නැවත දුම්පානය කරන ආකාරය දැක මිරි කලකිරීමට පත්වේ. මන්සු පොලිසියට කතා කළ නිසා ජියොන්හෝ ආරක්ෂක කැමරාවලින් අඩක් පමණක් ක්‍රියා විරහිත කළ බවත් වොන්හෝ පෙම්වතුන් ගබඩාවට රැගෙන යන දර්ශන ඇති බවත් ඔහු හෙළි කරයි. චෝදනා ඉවත් නොකළහොත් ඔහුගේ බිරිඳ මේ ගැන සොයා බලනු ඇත. වන්නෝගේ පියා කෝපයට පත් වී මන්සුට පහර දීමට ආසන්නයි. නමුත් මිරි ඔහුව නවත්වයි. මන්සු වන්නෝට නිවස ඔහුට විකුණන්නේ නැති බව පවසන අතර යුවල පිටවේ යයි. වසුව සියොන්ගේ කාමරයේදී මන්සු සොරකම් කළ සියලුම දුරකථන සහ සිගරට් කිහිපයක් සොයා ගනි. ඔහු දුරකථන මිරිට ලබා දෙන නමුත් සිගරට් ඔහුගේ සාක්කුවේ සඟවයි. වසුව යුවල මන්සු කලින් හාරා ඇති සිදුරේ දුරකථන වල දමයි. එය මිරි සිතන්නේ පැලයක් සඳහා යයි සිතමිනි. චෝදනා නොමැතිව සියොන් නිදහස් වූ විට මන්සු ඔහුට සිගරට් ආපසු ලබා දෙන්නේ ඔහුට සිසිල් තාත්තා වීමටයි. එදින රාත්‍රියේ මන්සු ඔහුගේ හරිතාගාරයේ බිත්ති වසා දමා ඔහුගේ දම්වැල් කියත එළියට ගෙන ශිජෝගේ සිරුර කැපීමට සැලසුම් කරයි. ඒ සමගම සියොන් රහසිගතව දුම්පානය කිරීමට වහලයට යයි. හරිතාගාර සිවිලිම ආවරණය කර නොමැති බැවින් සියොන් අවසානයේ ඔහුගේ පියා සිරුර සමග කටයුතු කරන ආකාරය දකි. බොහෝ පැකිලීමකින් පසු මන්සු කැපීම කිරීමට එදිතර නොවන බැවින් ඔහු තම විශේෂ උද්‍යාන ලණුව භාවිතා කර ශිජෝව බෝලයක් මෙන් බැඳ තබයි. ඉන්පසු ඔහු ඒ බෑගයක දමා සිරුර උයනේ වලලා ඊට ඉහළින් නව පැලයක් තබයි. ටික වේලාවකට පසු රහස් පරීක්ෂකයින් දෙදෙනෙකු මන්සුගේ නිවසට පැමිණෙන්නේ ඔවුන් ශිජෝ සහ බියුන්මෝගේ අතුරුදහන් වීම පිළිබඳව විමර්ශනය කරන බැවිනි. මෙම මිනිසුන් දෙදෙනා එකිනෙකා දැන සිටි අතර කඩදාසි සමාගමේ රැකියාව සඳහා හොඳම තේරීම් වූ බැවින් පොලිසිය අනෙක් මන්සු ගැන සැක කරයි. බොහෝ ඔවුන්ව කිසි දායක නැති බව මවාපයි. නමුත් රහස් පරීක්ෂකයින් දකිනව මන්සු ඔවුන් ගැන කතා කරන්නේ ඔවුන් අතුරුදහන් වීමක් ගැන පමණක් සඳහන් කළ විට ඔවුන් මිය ගොස් ඇති ආකාරයට බවයි. රහස් පරීක්ෂකයින් වෙඩි උණ්ඩ නඩුවද සොයාගෙන ඇති අතර එය උතුරු කොරියාවෙන් පැමිණෙන බව සඳහන් කරයි. එය මිරිට ඇසේ. රාත්‍රීන් කිහිපයකට පසු සයන් අමුතු ලෙස ක්‍රියා කරන බව මිරි දැක ඔහු දුටු දේ බෙදා ගන්නා තෙක් ඔහුව බිය ගන්වයි. වසුව මිරි ස්මාරකය පරීක්ෂා කර සෙල්ලම් තුවක්කුව සොයා ගනි. ඇය මංමුලා සහගත ලෙස වත්තට දිව ගොස් ගස හාරා මල සිරුර සොයා ගනි. මේ අතර සියොන්චුල් සතුටින් පාරේ ගමන් කරන විට හදිසියේම කෙනෙකු ඔහුගේ මෝටර් රථයේ ඉදිරිපිට පෙනී සිටි. ඔහු නියමිත වේලාවට වාහනය නවතා ඒ මන්සු බව සොයා ගනි. ඔහු ඔහුගේ වීඩියෝ නරඹමින් රසිකයෙක් බවට පත් වූ බව ඔහුට කියයි. මන්සු ඔහුට බෝතලයක් පෙන්වා ඔහුට පානයක් ලබා දෙන ලෙස ආරාධනා කරයි. එබැවින් ඔවුන් සියන්චුල්ගේ නිවසට යයි. වසුව මන්සු සියන්චුල්ගේ වීදුරුව පුරවා ඔහුව මත් කරවයි. ඔහු මත්පැන් පානය කරන බව මවාපාමින් මේසේ යට තමාගේම වීදුරුව හිස් කරයි. සියන්චුල් තම රැකියාව ගැන පැමිණිලි කිරීමට පටන් ගත් විට ඔහුගේ වැඩබර වැඩි බව ඔහු පිළිගන්නා අතර ඔහුට වෙනත් කළමනාකරුවෙකු සිටිය හැකියයි ප්‍රාර්ථනා කරයි. මන්සු උද්‍යෝගිමත් වී ඔහුව බඳවා ගැනීමට ඔහුගේ ලොක්කන් සමග කතා කරන ලෙස ඒත්තු ගන්වයි. ඔවුන් විශිෂ්ට කණ්ඩායමක් සාදන බවට පොරොන්දු වේ.
පිරිමින් දිගටම කතාබස් කරන අතර මන්සු සියන්චුල්ගේ සුඛෝපභෝගී නිවස ගැන අදහස් දක්වමින් සියන්චුල් සමාගමේ මුදල් කොල්ලකනවා විය යුතු බව විහිළුවට පවසයි. මෙය සියන්චුල් ඉතා ආතතියට හාබැරෑරුම් කරයි. එබැවින් මන්සු එය අවසන් යයි සිතමින් ඔහුගේ තුවක්කුව අල්ලා ගනී. කෙසේ වෙතත් සියන්චුල් තවත් බියර් එළියට ගෙන මන්සුට බොන්නට බල කරයි. බියර් වල සීතල නිසා දත් කැකුම දරාගත නොහැකි වේ. එබැවින් මන්සු ප්ලේයර්ස් කිහිපයක් ලබාගෙන දිරා යන දත ඉවත් කරයි. වසුව දෙදෙනා ගිනි මැලයක් භුක්ති විඳීමට පිටතට යයි. මන්සු සියන්චුල්ව එළියට ඇද දමා පිටුපස මිදුලේ වලලයි. හිස එබී බලයි. මේ මොහොතේ ඔහුට මිරිගෙන් වීඩියෝ ඇමතුමක් ලැබෙනවා. නමුත් ඔහු ඔඩියෝ එක ක්‍රියාත්මක කරලා විභව රැකියාවක් සඳහා රැස්වීමක සිටින බව කියනවා. මිරි ඔහුට කියනවා නරක දෙයක් කරන්න අවශ්‍ය නම් ඇය එය ඔහු සමග කරන බව. හදිසියෙම සියන්චුල් අවදි වෙනවා. ඒ නිසා මන්සු ඔහුගේ බිරිඳට කියනවා එල්ලෙන්න කලින් කරදර වෙන්න එපා කියලා. ඊට පස්සේ මන්සු සියන්චුල්ගේ කටට කුණීලයක් ඇතුල් කරලා ඒ හරහා පොඩි කළ හොට් ඩොග් තල්ලු කරන්න පටන් ගන්නවා. ඔහු කුණීලයට මත්පැන් වත් කරනවා. ඊට පස්සේ ඔහු සියන්චුල්ගේ හිස වටේට ප්ලාස්ටික් ඉතුමකින් ඔතා හුස්ම හිර කරනවා. මිනිත්තු කිහිපයකට පසු මන්සු ශරීරය ඉවත් කර සිදුර පුරවනවා. ඒ ස්ථානය ආවරණය කරන්න කොළ කිහිපයක් විහිදුවන්න වග බලා ගන්නවා. ඉන්පසු ඔහු නිවස පිරිසිදු කර සිරුර පුටුවක් මත තබයි. වීදුරුවක් සහ බෝතලයක් අසල තබයි. සියන්චුල් හම්බෙන් ඔහුගේ බිමෙන් හුස්ම හිර කළා වගේ පෙනෙන්න. ගෙදරදී සියොන් හරිතාගාර තුල අමුතු දේවල් කරන ඔහුගේ පියා ගැන බියකරු සිහින දකිනවා. මිරි ඔහුව අවදි කර කියනවා මන්සු වත්තට පොහොර දාන්න ඌරෙක් කපලා කියලා. ඒ නිසා කරදර වෙන්න දෙයක් නැහැ කියලා. උදේ මන්සු ගෙදර ඇවිත් මිරිට කියනවා සම්මුඛ පරීක්ෂණය හොඳින් සිදු වූ බව. අවසානයේ ඔහුගේ දත නැති වූ බව ඔහු ඇයට පෙන්වමින් ඇයව වැළඳ ගැනීමට උත්සාහ කළත් ඇය ඈත් වෙනවා. මන්සු කෙසේ හෝ ඇයව වැළඳගෙන විනාඩියක් පමණක් ඉල්ලා සිටින නිසා ඇය ගණන් කිරීමක් ආරම්භ කරනවා. කෙසේ වෙතත් ඇය අවසානයේ එය අවසන් වූ නිසා අඩමින් ඔහුව වැළඳ ගන්නවා. දින කිහිපයකට පසු මන්සු සියන්චුල්ගේ තනතුර සඳහා ඉතා සාර්ථක සම්මුඛ පරීක්ෂණයක් පවත්වන අතර සමාගම ඉතිරි සේවකයින් සේවයෙන් පහ කරමින් යන්ත්‍ර සමග ප්‍රතිස්ථාපනය කරන බව දැනගනී. මේ අතර මිරිබල්ලන් ආපසු ගෙන නිවසට මුදල් ගෙවයි. ඊළඟ වතාවේ රහස් පරීක්ෂකයින් පැමිණෙන විට ඔවුන් මන්සුට කියනවා ඔහු තවදුරටත් සැකකරුවෙකු නොවන බව. ශෝකයට පත් වැන්දඹුව ලෙස ඒ රා ඉතා හොඳින් ක්‍රියා කළ බව පෙනේ. එබැවින් ඇය පොලිස් නිලධාරීන්ට බලමෝ නීති විරෝධී තුවක්කුවක් ඇති බවත් ඔහු සෑම විටම ශිජු ගැන නරක ලෙස කතා කළ බවත් විශ්වාස කිරීමට සැලැස්සුවාය. ඇය පින්තූර මාලාවකින් පවා නිවැරදි තුවක්කුව තෝරාගත්තාය. දැන් පොලිසිය විශ්වාස කරන්නේ බලමෝ ශිජුව මරා තුවක්කුව රැගෙන පලා ගිය බවයි. ඔහුගේ පළමු වැඩ කරන දිනයේදී මන්සු හිස් කර්මාන්ත ශාලාවකට ඇතුළු වන අතර එබැවින් ඔහු තම සාර්ථකත්වය සමරන අතර යන්ත්‍ර දෙස විමසිල්ලෙන් සිටියදී සංගීතයට සවන් දී. මෙවැනි තවත් වීඩියෝ නැරඹීමට සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.